ඔබට මේ දවස්වල උණක් හැදුනත් ඒක ඩෙංගු රෝගී බවට පත් වෙන්නේ නැතුව උත්සන්න වෙන්නේ නැතුව කොහොමද ඒක අපි වළක්වා ගන්නේ? මේ ගැන අපි කතා කරන්න ඕන. සාමාන්‍යයෙන් ඩෙංගු උණේ ලාක්ෂණික ලක්ෂණය තමයි දිගටම පවතින තද උණ. සාමාන්‍යයෙන් දින දෙකක් හෝ තුනක් එක දිගට මේ උණ තියෙන්න පුළුවන්. වේදනානාශක පැරසිටමෝල් ගත්තත් අඩු නොවි නැවත මතුවෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි පළවෙනි දේ තමයි අපි මේක සැක කරන්නම ඕන මේ දවස්වල මේ ඩෙංගු උණ වෙන්න පුළුවන් කියලා. එහෙම හිතලා පළවෙනි දේ තමයි ඔබ මොන රැකියාව කරත් මොන හදිසි වැඩේ කර කර හිටියත් ඔබ අනිවාර්යෙන් පළවෙනි දේ තමයි ඔබ විවේක ගත යුතුමයි ගෙදර නැවතිලා. හොඳ විවේකයක් ගන්න ඕන. එහෙම විවේකයක් ගන්නකොට දවස් දෙකකට වැඩිය උණ තිබ්බොත් එහෙම ඊළඟ දේ තමයි ඔබ රෝහලකට ගිහිල්ලා හරි පෞද්ගලිකව හරි ඔබේ රුධිර පරීක්ෂණයක් කරගන්න ඕන. රුධිර පරීක්ෂණයක් කරගන්නකොට අපිට දැනගන්න පුළුවන් වෙනවා ෆුල් බ්ලඩ් කවුන්ට් එකෙන් හරි එහෙම නැත්නම් ඩෙන්ගු ඇන්ටිජන් ටෙස්ට් එකකින් හරි මේ ඩෙන්ගු රෝගයමද හැදිලා තියෙන්නේ කියලා අපට වෛද්‍යවරයෙක් කරා දැනගන්න පුළුවන් වෙනවා. එතකොට වෛද්‍යවරයා සනාථ කරයි ඔබ රෝහල්ගත වෙන්න ඕනද එහෙම නැත්නම් ඔබ මොකද්ද කරන්න ඕන කියලා. ඔබ රෝහල්ගත වෙන්න ඕන කියලා වෛද්‍යවරු උපදෙස් දුන්නොත් ඔබ අනිවාර්යෙන් රෝහල්ගත වෙලා ඒ අවශ්‍ය උපදෙස් අනුව රෝහලේදී ප්‍රතිකාර ගන්න ඕන. රෝහලේදී ඔබ වෛද්‍ය ප්‍රතිකාර ඔබ කරනකොට ඒකට සහයෝගය ලබා දෙන්න වෙනවා. ඔබට සමහරට කියයි ඔබේ මුත්‍රා දිනපතා මනින්න එහෙම නැත්නම් පැය දෙකෙන් දෙකට මුත්‍රා ප්‍රමාණය මනින්න මිලිලීටර කීයද? ඒක හරියටම ඔබ මැනලා ඒ පොතේ සටහන් කරගන්න ඕන. මොකද හේතුව ඩෙන්ගු රෝගය කියන්නේ අපේ ඇඟේ දේහ තරලය එහෙම නැත්නම් රුධිර ප්ලාස්මාව බැලන්ස් කරන්න ඕන රෝග තත්ත්වයක්. මොකද ඩෙන්ගු රක්තපාත අවස්ථාවටපත් වුණොත් එයාගේ රුධිර ප්ලාස්මාව ලේවල තියෙන තරල ප්‍රමාණය යම් ප්‍රමාණයක් රුධිර නාල වලින් එළියට යනවා. ඉතින් මේක බැලන්ස් කරන්නේ මුත්‍රා ප්‍රමාණය මයින්නවා. ඊට සාපේක්ෂව නැවත ඔහුට මෙනල වතුර පානය කරන්න දෙනවා බොන්න දෙනවා. ඉතින් යනවා රෝහලේදීත් ඔබ උපදෙස් අනුව කටයුතු කරන්න ඕන. ඊට පස්සේ ඔබ සුවාතට හැරිලා ඔබ රෝහලින් ටිකට් කපලා අපි කියනවා ඩිස්චාර්ජ් කරනවා කියලා. රෝහලින් ඔබ නැවත මුදා හැරලා එවනකොට ඔබ එන්නේ නිවසට. නිවසට ඇවිල්ලා ඉන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ අවස්ථාවේ සමහරට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු උපදෙස් ලබා දෙනවා. ඔබ නැවත මදුරු දෙලක් යට තමයි ගෙදරට ඇවිල්ලා ඇඳ විවේකී ගන්න ඕන. හොඳ බෙඩ් රෙස්ට් එකක් ගන්න ඕන සති දෙකක්වත්. සති දෙකක්වත් හොඳ ඇඳ විවේකයක් අරගෙන බෙඩ් රෙස්ට් එකක් අරගෙන තමයි ඔබ නැවත සේවා ස්ථානයට හරි ඔබේ රැකියාවට හරි යන්න ඕන. එතකොට නැවත ඔබට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. එහෙමනම් මේ විදිහට තමයි ඔබ මේ දවස්වල උණ රෝග ලක්ෂණ පහළ වුණොත් ඒක ඩෙන්ගු රෝග තත්වයට සහ මාරාන්තික මට්ටමට ළඟා නොවි ඔබේ කැපවීමෙන් වළක්වා ගන්න ඕන ක්‍රමය.